ගර්භණී සමයේදී මවගේත් දරුවාගේත් සෞඛ්‍ය වෙනුවෙන් වඩාත්ම ආරක්ෂිත නිදන ඉරියව්ව වන්නේ වම් මැලේට නිදා ගැනීමයි. එමගින් මවගේ හෘදයට සහ කලලයට රුධිරයේ ගෙන යන ප්‍රධාන ශිරාවලට ඇතිවන පීඩනය අවම වන අතර දරුවාට අවශ්‍ය පෝෂණය සහ ඔක්සිජන් උපරිමයෙන් ලබා ගැනීමට මඟ පාදනවා. ඔබට වම් මැලේට නිදා ගැනීම අපහසු නම් සුව පහසුව සඳහා දකුණු ඇලේට වුවද නිදාගත හැකියි. නමුත් ගර්භණී සමයේ මුල් මාස 3න් පසුව කිසිසේත්ම උඩු බැලි අතට නිදා ගැනීම සුදුසු නැහැ. නින්දේදී ඔබේ කොන්දේ සහ ඉනේ වේදනාව අඩු කර ගැනීමට දෙපා අතරින් කොට්ටයක් තබා ගැනීමත් උදරයට සහාය වීම සඳහා කුඩා වෙජ් කොට්ටයක් භාවිතා කිරීමත් ඉතා වැදගත්. රාත්‍රී කාලයේදී ඇතිවන පපුවේ දැවිල්ල සහ හුස්ම ගැනීමේ අපහසුතා මගහරවා ගැනීමට හිස සහ උඩුකය මදක් එසවුණු ඉරියව්වක තබා ගැනීම උපකාරී වනවා. එමෙන්ම නින්දට පැය කිහිපයකට පෙර දියර වර්ග පානය කිරීම මදක් සීමා කිරීමෙන් නිතර මුත්‍රා පිට කිරීමට සිදුවන අපහසුව මගහරවා ගත හැකියි. සෑම විටම ඔබේ සුව පහසුව පිළිබඳ අවධානය යොමු කරමින් සිරුරට ලිහිල් ඇඳුම් භාවිතා කර සුවදායක නින්දක් ලබා ගැනීමට උත්සාහ කරන්න.